දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ඉල්ලන එක අවශ්‍යද? නැත්නම් ඒක වරදක්ද ඉල්ලන එක කියලා හිතුවොත් මොකක්ද හිතෙන්නේ? එක ලේකම් 4:9-10 මෙහෙම කියනවා. ඔහුගේ මව් මම වේදනාවෙන් ඔහු වැදූ වෙමි කියා ඔහුට යාබේෂ් යන නම තැබුවාය. ඒ කියන්නේ මේ යාබේෂ් කියන වචනේ තේරුම වේදනාව. එතකොට මේ එයාගේම අම්මා ගොඩාක් අමාරුවෙන් තමයි මේ ළමයා බිහි කරේ. එක්කෝ මේ ළමයා වැදුවේ. එතකොට එයාට යාබේෂ් කියලා දැම්ම වේදනාව කියලා නම දැම්මා. ඉතින් යාබේෂ් ඊළඟට මොකද කරේ? ඒ නමත් එක්කම ජීවත් වුණා. කොහොමද ජීවත් වුනේ? අය බලමු. යාබේෂ් ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවියන් වහන්සේට යාඥා කොට. ඒ කියන්නේ ඔබත් මාත් අදහන දෙවියන් වහන්සේට යාඥා කොට අහෝ ඔබ මට ආශිර්වාද කර මාගේ සීමාව විශාල කර ඔබගේ අතින් මට පිහිට වී මට දුක් නොපදින ලෙස විපතින් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන් වහන්සේට කිව්වා මට ආශිර්වාද කරන්න කියලා. ඊට පස්සේ දෙවියන් වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කළසේක. එතකොට ලස්සන ගීතිකාවකුත් තියෙනවා. ඔබ මට ආශිර්වාද කරන්න මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න ඔබගේ අත දිගු කර මට දුක් නොවනසේ මා රැකගනු මැන දෙවිදේ ආමේන් කියලා. හරි. එතකොට එපිස 1:4 පාවුල්තුමා කියනවා මේ අලුත් ගිවිසුමේ. ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. ඒ කියන්නේ ලෝකයේ මවන්නත් ඉස්සල්ලා දෙවියන් වහන්සේ අපිට ආත්මික ආශිර්වාද වලින් ආශිර්වාද කළසේක කියලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් අපි ආශිර්වාද ලත් දරුවන්. ඔබත් මාත් දෙවියන් වහන්සේ තුල යන මේ විශ්වාසනීය ගමනේදී අපි ආශිර්වාද ලත්. හැබැයි වෙලා තියෙන්නේ අපිට එන ප්‍රශ්නවලදී අපිට එන ලෝකයේ තියෙන පීඩාවලදී අපිට ආශිර්වාද කරන්න කියලා අපි ඉල්ලන. ඒකේ වරදක් නැහැ. ඉතින් ඒක මොකද එදා යාබේෂ් උනත් එන ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් කියලා තියෙනවනේ. එතකොට යාබේෂ් ලෝකයේ මැවීමට පස්සේනේ යාබේෂ්ගේ කතාව තියෙන්නේ. එතකොට යාබේෂ් උනත් ආශිර්වාද කරන්න කියලා ඉල්ලුවට ඇත්තටම ඔහුට ආශිර්වාදේ තිබ්බා. හැබැයි ඔහුගේ වචනෙන්ම දෙවියන් වහන්සේ ඒ බලාපොරොත්තු වුණා ඔහුගේ වචනෙන්ම ඒ රික්වෙස්ට් එක ඒ ඉල්ලීම කරයි කියලා. ඉතින් අපිට ඒක කරා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට මෙහෙමත් පුළුවන් වෙන්නත් ඕනේ. ඔබ මට ආශිර්වාද කරාට මගේ සීමාවන් ඔබ පුළුල් කරාට ඔබගේ අත දිගු කර මට දුක් නොවනසේ මා රැකගත්තට ස්තුතියි ආමේන් කියලා කියන්න. මොකද දෙවියන් වහන්සේ අපිව මෙච්චර කල් ගෙනාවා නම් අපිට මේ ආශිර්වාද හැම දෙයක්ම දුන්නා නම් අපිට ස්තුති කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. යසුවිටයි